ලෝකයේ තිබෙන ගැඹුරුම විල සහ පංචමහා විල්වල ඇති මිරිදිය ජලයටත් වඩා වැඩි ජල ප්‍රමාණයක් දරාගෙන සිටින බයිකල් විල ගැනයි අද සොයා බැලීම. දකුණු මධ්‍යම රුසියාවේ මොංගෝලිය යනු දේශ සීමාවේ තමයි බයිකල් විල පිහිටලා තියෙන්නේ. බයිකල් යන්නේ තේරුමම සමුදුර යන්නයි. ඒ අනුව ඔබට හිතා ගන්න පුළුවන් එය කොපමණ විශාලත්වයෙන් යුක්තද කියලා. බයිකල් විල වට කරගෙන පිහිටලා තියෙන්නේ ටයිගා වනාන්තරය. මේ විල සතුව කිලෝමීටර් 2100ක් පමණ දිගු වෙරළ තීරයක් පිහිටලා තියෙනවා. දිගින් කිලෝමීටර් 636ක් සහ පළලින් කිලෝමීටර් 80ක් පමණ වන මෙය ලෝකයේ මිරිදිය ජලයෙන් 5/1ක් පමණ දරාගෙන සිටිනවා. ජල පරිමාව ඝන කිලෝමීටර් 23013ක් පමණ වන අතර උපරිම ගැඹුර අඩි 5354ක් පමණ වෙනවා. ගංගා ඇලදොල 300කින් පමණ පෝෂණය වෙමින් ජලය බයිකල් විලට ගලා ආවත් බයිකල් විලෙන් ජලය ගලා යන්නේ අංගාරා ගංගාව හරහා පමණයි. ලෝකයේ අනෙකුත් විල්වල වෙසෙන ජලජ ජීවීන්ගෙන් 2000ක් පමණ වන ප්‍රමාණයෙන් 1500ක් පමණ ප්‍රමාණයක් ජීවත් වන්නේ බයිකල් විල ආශ්‍රිතව. සීල් මත්ස්‍යයන් සාමාන්‍ය මුහුදු ජලයේ ජීවත් වන සත්ව කොට්ටාසයක් වුණත් උන්ගේ වාස භූමියෙන් කිලෝමීටර් 3200ක් පමණ ඈතේ දුරින් පිහිටි මිරිදිය සහිත බයිකල් විලට පැමිණියේ කෙසේදයි කවුරුවත් දන්නේ නැහැ. මිලෙන් අධික ඕමල් මත්ස්‍යයා ජීවත් වන්නේ මෙන්න මේ බයිකල් විලේ. මේ විල සතුව දූපත් 27ක් පමණ තිබෙන අතර එයින් විශාලතම දූපත කිලෝමීටර් 72ක් පමණ දිගෙන් යුතු ඕල්කොන් දූපත. එහි මිනිසුන් 1500ක් පමණ ජීවත් වන අතර බොහෝ දෙනා බුදු දහම අදහන අය. ජනවාරි මාසය වන විට අඩි 3කටත් වඩා අයිස් තට්ටුවකින් වැසී යන විලේ මාස 5කට පමණ පසු අප්‍රේල් අවසානයේ හෝ ජුනි මාසයේ අයිස් දියවීමට පටන් ගන්නවා. 1996 යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස නම් කළ බයිකල් විල ආසියා මහද්වීපය සහ යුරෝපා මහද්වීපයේ නැගෙනහිර ප්‍රදේශ ගැටීම නිසා ඇති වූ විවරයකින් නිර්මාණය වූ බව තමයි විද්‍යාඥයන්ගේ මතය. මෙහි ඇති පිරිසිදු සහ පැහැදිලි ජලය හරහා මීටර් 50ක් තරම් දුරට ජලය විනිවිද දකින්නත් පුළුවන්. ලෝකයේ පිරිසිදුම ජලය ඇති බයිකල් විල අද වෙනකොට සංචාරක පාරාදීසයක් වෙලා හමාරයි. එහෙමනම් ඔබටත් ජීවිතයේ දවසක බයිකල් විල නැරඹීමට අවස්ථාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතින්නම්. ඔබට සුබ දවසක්.